අද නුවන්දඹගේ YouTube channel එකෙන් මට හිතුණා මේ වගේ දෙයක් ඔයාලට කිව්වොත් හොඳයි කියලා. ඉතින් දැන් මේ අපේ channel එකේ රටේ දේශපාලනික භූමිකාව ගැන ඔයාලට ආපස්සට ගිහින් වීඩියෝ ටික බලද්දි පේනවා. දැන් කොමක්ද මේ රටේ සිද්ධ වෙන්නේ? ඔයාලා හොඳට කල්පනා කරලා බැලුවොත් දැන් දවස් ගානේ යම් කිසි සිදුවීමක් අපි දකිනවා. එක මාධ්‍යයෙන් මාධ්‍යයට කැමති විදිහට ඒගොල්ලෝ ඒක විවිධ පැතිකඩවල් පෙන්නලා ඒක එලි දක්වනවා. පත්තරේ විස්තරේ විවිධ වැඩසටහන් තුල. හැබැයි අපි පොඩ්ඩක් හිතුවොත් මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා මේ වෙලාවේ රට ඇතුලේ මම හිතන්නේ මේ පණිවිඩයට ඔයගොල්ලෝ කැමති වෙයි. ඔයාලගේ අදහස් අපිට දාන්න channel එක subscribe කරලා යටින් ලියන්න. ඒ අනුව මම කැමතියි මගේ මේ වැඩසටහන ඉස්සරහට අරගෙන යන්න. මම හිතන්නේ මෙතන මේ පක්ෂ අතර යම්කිසි ගැටුම් සහගත තත්ත්වයන් ඇති කරන්නට. මොකද කිසිදු පක්ෂයකට නිසි ජනවරමක් නැහැ. ස්ථීරසාර ඡන්ද ලැබෙන්නේ නැහැ. එතනදී මේ බලය එහාට මෙහාට යාමේ අස්ථාවරතාවයක් තියෙනවා. ඔන්න ඔය අස්ථාවරතාවයේ ඇතුලේ කුමන හෝ යම්කිසි බලපෑමක් බලවේගයක් අපිට නොදැනෙන්න මේ අපි අතර ඇති කරනවද කියන එක ඔයාලට හැඟෙන්නේ නැද්ද? ඒ කියන්නේ මේ අපේ රටේ පුරවැසියන් අතර අපි අතර මේ පක්ෂවල ඉන්න සහෝදරයින් අතර ගැටුම් ඇති කරනවා හැදනවා කියන එක ඔයාලට දැනෙන්නේ නැද්ද? මේකෙන් රටට වෙන අයහපත මොකක්ද? රටට වෙන විනාශය කුමක්ද? මේකේ අවසන් ප්‍රතිඵලය. මොකද යුද්ධෙන් ජය ගන්නට බැරුව ගිය රටක් තව කුමන හෝ ක්‍රමවේදයකින් මේක විදේශ බලපෑම් වලට එසේත් නැත්නම් නොපෙනෙන විවිධ බලවේග වලට ඇවිත් මේ රටේ මහා ජනතාව අතර අරගල ගැටුම් ඇතිවන තත්ත්වයේ වැඩපිළිවෙල හදන්නට කවුරු හෝ අරන් දිනවා කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? කල්පනා කරලා බලන්න. හිතන්න. ඔය වීඩියෝ වල YouTube වල දකින විශ්ලේෂක ඔය දේවල් අතරට මේ සිදුවීම් වලින් අපිව කොහාටද මේ තල්ලු කරන්නේ කියන එක පොඩ්ඩක් අපි හිතමුද? මම කැමති ඔයාලගේ අදහස් මට දෙනවට ඉදිරි වැඩසටහන් ඉදිරියට රැගෙන යන්නට මගේ දුරකථන අංකයට කතා කරලා පාට පක්ෂ ભેද වලින් තොරව දෙන්න ගයිඩ්ලයින් හොඳ අදහස් අපි කුමක්ද කළ යුත්තේ? ස්වාධීනව මේ රටේ හිටපු ඒ වගේම අලුත් ඉදිරියට එන අලුත් පක්ෂ ජනනායකයින් අපි කාවද කොතැනද අපි මොනවාද ඔවුන්ට කළ යුතු බලපෑම් මෙන්න මේ ආදී ඕගොල්ලන්ගේ අදහස් මට ලබා දෙනවා නම් බොහොම අගයි. නුවන්දඹගේ channel එක subscribe කරලා අපිත් එක්ක යම් ගමනක් අපි සූදානම් අලුත් ගමනකට.